හායි ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මගේ vlog එක බලන්න තෝරගත්ත හැමෝටම ගොඩක් ස්තුතියි. මම ඔයාලත් එක්ක බෙදාගන්නේ මගේ busy work day දවස් දෙකක එකතුවක් තමයි ඔයාලට අද මගේ vlog එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන්නේ face masks. මේක කොරියන් ෆේස් මාස්ක් එක. මම ඊට කලින් මේක පාවිච්චි කරලා නැහැ. මම කොරියන් ෆේස් මාස්ක් පාවිච්චි කරලා තියෙනවා. මේ වර්ගේ පාවිච්චි කරලා නැහැ. මම එන්නේ එකකුයි රාමෙන් එකකුයි ගත්තා අද. මොකද ස්ට්‍රෙස් එක නැති කරගන්න මම කැමතිම දෙයක් තමයි රාමෙන් සහ ෆේස් මාස්ක්, ෆේස් ෂීට් එක කොරියන් කතාවක් බලනවා කියන්නේ මගේ ස්ට්‍රෙස් එක නැති වෙනවා. ස්ට්‍රෙස් කිව්වහම මම මේ දවස්වල චුට්ටක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ මගේ ජොබ් එකත් එක්ක. මොකද අර කියනවනේ අපිට ගැලපෙන්නේ නැති තැන්වල අපි ඉන්නකොට අපිට අපේ ඇඟෙන් මනසෙන් අපිට අපිට මේ සංඥා දෙනවා කියලා. ඉතින් එන්නේ ඉතින් සංඥා ටිකක් මට මගේ මේ දවස්වල මට මගේ ශරීරයෙන් ලැබෙනවා. කියන්නේ මං චුට්ටක් මේ දවස්වල මගේ රැකියාවත් එක්ක ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. ඒත් ඉතින් මට තව ටික කාලයක් මේ රැකියාව කරන්න වෙනවා. මොකද මට හිටපු ගමන් මයින් එන්නත් බෑනේ. මගේ හීන රැකියාව මට හම්බ වෙනකම් මට తాවකාලික රැකියාව කරන්න වෙනවා. ඉතින් ඒක කරන ගමන් ස්ට්‍රෙස් වුණා. මේ ස්ට්‍රෙස් එක නැති කරගන්න ඉතින් මම පුංචි දේවල් කරනවා. මම කැමතිම දේවල්. ඉතින් අදත් මම අදහවස මම කරේ එහෙම දෙයක්. රාමෙන් එකක් අරගෙන ෆේස් ෂීට් මාස්ක් එකකුත් අරගෙන ඉඳලා ඇවිල්ලා රාමෙන් එක කන ගමන් කේරාම එකක් බැලුවා. එතනින් ඉතින් ස්ට්‍රෙස් ටික පොඩ්ඩක් ඉවරයි. මොකද මනෝලෝකයකට යනවනේ අපි. ඉතින් කේරාම එකක් බලනවා කියන්නේ. කේරාම එකත් බලලා ඉවරලා මං ෆේස් ෂීට් එකත් මොන්ට දාගෙන මම මගේ මනස නිදහස් කරගන්න මං කැමතිම දෙයක් කරා. ඒ තමයි මම ජර්නල් කරා. මගේ ඩයරි එක ලියලා මගේ ආදරණීය විශ්වයට ස්තුති කරා. මගේ හිත නිදහස් කරගන්න මම මගේ හිතේ තිබ්බ හැමදේම මම මගේ මනසට දැනුණු හැමදේම මම මගේ ජර්නල් එකේ ලියලා මම මගේ මනස නිදහස් කරගත්තා. අපි මොන දේ කරන්නත් අපේ මනස ඇඟ ශරීරය නිදහස තියෙන්න ඕන නිසා නිරෝගීව තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මට පුළුවන් හැම වෙලේම මම මගේ මනස නිදහස් කරගන්න ජර්නල් කරනවා. ඉතින් ඒක ගොඩාක් ලොකු නිදහසක් ලැබෙනවා අපේ මනසට ජර්නල් කරන එකෙන්. අපේ මනසේ තියෙන දේවල් අපි අපිත් එක්ක තනියෙන් කතා කරගන්න දේවල් අකුරු වලට හරවලා අපි ඒ පොතක ලියුවාම ඇත්තට මේක මාරම නිදහසක් දැනෙනවා. ඉතින් ඔයාලත් ඒ විදිහට කරලා නැත්නම් කරලා බලන්න. ඔයාලා ගොඩක් ස්ට්‍රෙස් වෙන කෙනෙක් නම් ඔයාලගේ මනස ගොඩක් බරයි නම් ඒ විදිහට කරලා එක දවසක් කරලා බලන්න. එතකොට ඔයාලට දැනෙයි ඔයාලට කොච්චර නිදහසක් ලැබුණාද කියලා. ඉතින් ජර්නල් කරලා ඉවරලා අන්තිමට මට හම්බුණා අපේ BTS ලගේ 0 o'clock song එකේ ලිරික්ස්. ඇත්තට මේ ලිරික්ස් මාරම ලස්සනයි. ඉතින් මම එන්නේ ඒකෙන් පද පෙළයක් අරගෙන මගේ ජර්නල් එකේ ලිව්වා. මොකද එන්නේ ටික මට ගැලපෙනවා. අද දවසට මට ගැලපෙනවා. ඒක නිසා මම ඒක මගේ ජර්නල් එකේ ලිව්වා. එන්නේ විදිහට මම මාව නිදහස් කරගත්තා මගේ ස්ට්‍රෙස් වලින්. දැන් මේ ඔයාලා දකින්නේ ඊළඟ දවස. ඊගාව දවස වැඩ කරන දවසක්. මේ දවස්වල ඇත්තටම මට නිවාඩුවක් ඕන නම් නිවාඩුවක් ගන්න විදියක් නැහැ. මොකද බොස් නිවාඩු දෙන්නේ නැහැ මේ දවස්වල. ඒකත් එක්ක තමයි ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ මම නම්. බලමු ඉතින් ඉස්සරහට නේද අපේ ජීවිතය අපි හිතන විදිහටම ගලාගෙන යන්නේ නැහනේ. අපි හැම දෙයකටම මුහුණ දෙන්න
අපිව මං හිතන්නේ අපේ ජීවිතේ හොඳම කාලය වෙනුවෙන් තමයි ඊශ්වරය මේ විදියට අපිට අකමැති දේවල් දීලා අපිව පුරුදු කරන්නේ. මොකද එතකොට අපිට දරා ගැනීමේ ශක්තිය ලැබෙනවා. එතකොට අපිට අපිව බලා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් මං එහෙම හිතනවා. අද උදේ හරිනකොට ටිකක් බරක් වුණා. ඒක නිසා මම අල බෙදුමක් විතරක් හදලා ගත්තා අද මගේ කෑම එක ගෙනියන්න. තම්බ පහල වගේ හාල් කරලා අල බෙදුම් තමයි මම අද ගෙනිච්චේ. ඒ උදේම වොෂ් එකකුත් දාගෙන සීතල වතුරෙන් නෑවා. ස්ට්‍රෙස් එක අඩු වෙන්නත් එක්ක. මොකද මනස විතරයි නෙමෙයි අපේ ශරීරයටත් නිදහස් කරගන්න පැති සීතල වතුරෙන් නානවා කියන්නේ ස්ට්‍රෙස් එක නැති වෙනවා කියන එක. මගේ වොයිස් එකේ පොඩි ළමයන්ගේ කෑ ගහනවා එහෙනවා නේද? එහා ගෙදර කට්ටිය සෙල්ලම් කරනවා චූටි ළමයි ටික ඉතින් කෑ ගහනවා. මේ ඒ ගණන් ගන්න එපා. දාලා ලෑස්තිලා මම ඉතින් සුපුරුදු පරිදිම මගේ රාජකාරිය සඳහා පිටත් වුණා. ඒකනේ ගිහිල්ලා ආයෙත් එනවා කියන්නේ ඉතින් ආයෙත් ස්ට්‍රෙස් තමයි. ඒ වුණාට ඉතින් හීන රැකියාව ලබා ගන්නකම් මේ රැකියාව මට කරන්න වෙන නිසා මම මේ හැම දෙයක්ම දරාගෙන වැඩට යනවා. අද වුණ සතුටුම හිතෙන සිදුවීම තමයි මට මගේ 2026 ඩයරි එක ලැබුණා. ඒක නම් හරිම ලස්සනයි. මට ඒක නම් හරිම සතුටුයි. අද ඉඳන් ඉතින් මට අලුත් ඩයරි එක ලියන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මගේ මේ දවස් දෙක ගෙවුනේ.
ඉතින් අද මගේ ව්ලොග් එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් අලුත් ව්ලොග් එකකින් හමු වෙමු එහෙනම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. Goodbye.